ආයෙමනේ අරනේ ඔයාලා මේක තියලායින් අලුත් වැඩකේ ඔයාලා YouTube channel එක subscribe කරලා පාලා තියෙන subscribe button එක click කරලා subscribe කරලා ඊළඟට මේ notification bell icon එක click කරලා all දාලා තියන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ගාටම එන්න ගන්න. මේක වෙරන්නේ යාළුවා. අද මම ඔයාලට කියන්න තියෙන්නේ Premiere Pro එකේ වීඩියෝ එක කලර්ස් හදාගන්න විදිහ. මේකට කම්පියුටර් එකට ඔයාගේ ලැප්ටොප් එකට Premiere Pro කියන දැන් මෙන්න අපේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා තියාගන්න. ඊළඟට දැන් මෙන්න මම කොහොමද ඒක ක්ලික් කරන්නේ? එහෙනම් අපි යන් වීඩියෝ එකට. හරියල් ඔයාලා දැන් මේ විදිහට Premiere Pro එකට දාගත්ත ඔයාගේ වීඩියෝ එක මේ විදිහට ටයිම්ලයින් එකට ඇදලා දාගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලගේ මෙන්න මේ ඉෆෙක්ට් කියන එකට ගිහිල්ලා ඔයාලා කැමති විදිහට මේකේ ඒ කලර්ස් එකෙන් දැන් මම මේ පෙන්නන විදිහට ඒක විදිහේ කලර්ස් ටිකක් හදා ගන්න ඕනේ. ඔයාලට තව වීඩියෝ එකකින් මම මේ විදිහට තව ඒවා ගේන්න බලාපොරොත්තු වෙනවා. එතකන් තමයි මේ වීඩියෝ එක. ඉතින් ඔයාලට දැන් පේනවා මම මේ විදිහට එහාට මෙහාට කරනවා. එතකොට අර වීඩියෝ එකේ ඒ කලර්ස් එකට අදාළ විදිහට හැදෙනවා. මේක ඔයාලා හරියට පොසිෂන් කරගත්තට පස්සේ ඊළඟට තියෙන එකට ගිහිල්ලා ඔයාලගේ වීඩියෝ එකේ කලර් ෆුල් එක වැඩි කරගන්න පුළුවන්. පල්ලෙහාට ගියපුවම black and white එකක් වෙනවා. සහ උඩට ගියපුවම හොඳට කලර්ෆුල් වෙනවා. ඊළඟ එකත් මම මේ විදිහට එහාට මෙහාට කරනවා. ඒකේ කලර්ස් වෙනස් වෙනවා. මේ විදිහට ඔයාලා කැමති කලර්ස් එකක් මේකෙන් හදාගන්න පුළුවන්. අඳුර තමන් කැමති ගානට දාගන්න පුළුවන්. මම මේ වගේ සාමාන්‍ය මට්ටමකින් එක දාගෙන ඊළඟට අපේ අනිත් ඒවා මේ විදිහටම හදා ගන්නවා. ඊළඟට යාළුවනේ දැන් ඔයාලා මේ විදිහට එඩිට් කරගත්තට පස්සේ ඔයා මේ විදිහට ටයිම්ලයින් එකේ ඔයාට අවශ්‍ය තැනට ගිහිල්ලා හයි ප්‍රෙස් කරන්න ඕන. ඊට පස්සේ තමන්ට අවශ්‍ය කොටස ඉවර වෙනකන් ගිහිල්ලා ඕ ප්‍රෙස් කරන්න ඕන. එතකොට මේ හයිලයිට් වෙලා තියෙන හැම කොටසක්ම සේව් වෙනවා. මම මෙන්න මේ විදිහට ඕ ප්‍රෙස් කරගන්නවා. ඊට පස්සේ ඔයාලා ෆයිල් එකට ගිහිල්ලා මෙන්න මේ එක්ස්පෝර්ට් කියන එකට දීලා ඒකේ මීඩියා කියන එකට යන්න ඕන. ඊට පස්සේ ඔයා මේක දැන් මේ රෙන්ඩරින් වෙනවා. ඊට පස්සේ මෙතනින් ඔයා කැමති එකක් දාගන්න. මම මෙතනින් ක්වික් ටයිම් කියන එකම දාගෙන දැන් ඔයාට මේ හරි දෙකම දාලා මෙතන මේ use render quality එකයි maximum render quality එකයි දීලා මෙතෙන්ට කැමති නමක් දෙන්න ඕන අය. මම මේකට ගහනවා V1 මෙන්න මේ විදිහට මම ගහ ගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතනින් ඔයා save දෙන්න ඕන. ඊට පස්සේ මෙතනින් ඔයා export කරගන්න ඕන. ඔයාගේ powerful computer එකක් තියෙනවා නම් ඒක මේ වගේ ටක් ගාලා export වෙනවා.